පශ්චාත් ආපදාව තත්ත්වයෙන් පස්සේ නැවත රට ගොඩනගන විදිය සහ ජාතියක් විදිහට අපි නැගී සිටිනට අදාළ කරන වැඩ කටයුතු කරමින් සියලු ජනතාවන් සම්බන්ධ කරගනිමින් ඉස්සරහට යන වැඩපිළිවෙලක තමයි අපි ජාතික ජනබලවේග විදිහට මේ වෙනකොට ඉන්නේ. ඉතින් ඒක ඇත්තටම අපි කල්පනා කරමින් ඉන්නවා ජාතිකව සහ ජාත්‍යන්තරව විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳව අනුරුෂානායක සහෝදරයා පිළිබඳ විශ්වාසය තබමින් ඒ වගේම අපේ රටේ ජනතාවත් සිවිල් සමාජ විද්‍යා ජනතාවත් ඒ වගේම අපේ රටේ රාජ්‍ය සේවයත් අපේ රටේ ත්‍රිවිධ හමුදාවත් මේ සියල්ල සම්බන්ධ කරමින් අපි යලි ගොඩනැගීම සර්ව සම්පූර්ණ ගොඩනැගීම ඉලක්ක කරගත්ත වසරක් බවට පත් කරගමින් ඉස්සරහට යන ගමනක තමයි අපි මේ දවස්වල ඉන්නේ. එකක් මෙහෙම නේද දැන් පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ. මඩ අවලාද මැද්දේ යන්න තියෙන ගමනක් කියන එක අපි තේරුම් අරන් ඉන්නේ. මේ සමාජයේට ජාතික ජනබලවේගයේ බලයට පත් වෙලා දෙවන්ත සමාජමය වෙනස්කම් ගණනාවක් අපි කරමින් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පොදුවේ ඔබ දන්නවා 2025 වසර ඉඳලා 2026ට අපි පියමනින්නේ රටක් විදිහට ජයග්‍රහණයන් ගණනාවක් අත්පත් කරගෙන. ඒක අතිශෝක්තියක් නෙවෙයි. ඉතිහාසයේ පුරා වට්ටපු වැටිච්ච රටක් කියන එක අපි දන්නවා. නමුත් පහුගිය අවුරුදු 5 ගත්තත් රටක් විදිහට අපි දෙවන්ත පරිහානියකට ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට පත් වෙලා තිබුණා. එවැනි වටපිටාවක් ඇතුලේ ජාතික ජනබලවේගයට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම 2005 වසර ගත්තොත් ඉතිහාසගත වාර්තාවන් ගණනාවක් තියන. ඒ ඉතිහාසගත වාර්තාවන් තුලින් තමයි අපි 2026ට පිය නගන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ විදේශ පේෂණ ඉතිහාසගත ඩොලර් බිලියන 7 ඉක්මවනවා. ඒ වගේම තමයි අපේ රටේ අපනයන ආදායම ඉතිහාසගත ආදායමක් වාර්තා කරනවා 2025 ඩොලර් බිලියන 18ක්. රට පැත්තෙන් ගත්තොත් රුපියල් බිලියන 2500ක් රේගුබදු ආදායම. අපි 2025 ඉලක්ක කරගත්ත ආදායමට එහා. ඒ වගේම තමයි දේශීය ආදායම් රුපියල් බිලියන 2200 ඉක්මවල තියෙනවා. ඒ කියන්නේ රටක් විදිහට අපි නැගිටිමින් ගොඩ යමින් ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙමින් යන ගමනක් අවසන් කරමින් තමයි 2026ට අපි පියමන් නගින්නේ. එදින ඇත්තටම අපි 2025ට පියමනිනකොට ජයග්‍රහණ ගොඩක් අත්පත් කරගෙන අනිත් පැත්තෙන් ගත්තොත් මෑත ඉතිහාසයේ දරුණුම ව්‍යසනයට අපි මුහුණ දුන්නා. එතකොට ඒ නිසාම අපි අපේ රටේ ජනතාවට කියන්නේ අපි පිළිබඳව ඔබ අහපු ප්‍රශ්නේ අපි යහපත් සිතිවිලි සහ ඉලක්ක අරමුණු දැක්මක් සහිතව මේ රට ගොඩනගන්න යන ගමන. ඒකේ විශේෂම අංශයක් තමයි අධ්‍යාපන ශාස්ත්‍රය. අධ්‍යාපනයේ ඇතුලේ අපිට ඕනකම තියෙනවා හැකියාවෙන් දැනුමින් කුසලතාවෙන් පරිපූර්ණ මිනිහෙක් ගොඩනගන්න. මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේම විභාග කේන්ද්‍රීය ඒ වගේම අපේ රටේ සිසු පරම්පරාව මහා දැවැන්ත පීඩාකාරී සටනකට යොමු කරපු අධ්‍යාපන රටාවක්. රටක් විදිහට අපි ඔක්කොම පිළිගන්නවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා. එතකොට වර්තමාන ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අරගෙන ඇවිල්ලා තියෙන්නේ අධ්‍යාපනය විකුණන්න හෝ අධ්‍යාපනය රුපියල් 7 මත තීන්දුව වෙන්න හෝ ඒ වගේම අධ්‍යාපනයේ ඇතුලේ එහෙම නැත්නම් අබබ්බෙක් නැත්නම් අංග විකලයක් බිහි කරන අදහසින් නෙවෙයි. එතකොට අපට
සකලාකාරයෙන්ම ඕනකම තියෙන්නේ මේ රට ගොඩනගන්න පුළුවන් දරු පරම්පරාවක් අනාගතයක් ගොඩනගන්න. ඒ ක්‍රියාවලිය ඒකම තමයි අපේ පරම පවිත්‍ර චේතනාව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ. ඒතොර ඒ ප්‍රතිසංස්කරණ ගිලිනකොට ප්‍රතිසංස්කරණ ඇතුළේ තිබිච්ච දැවැන්ත බරපතල සැලකිල්ලට ලක්විය යුතු අඩුපහඩුවක් පිළිබඳව තමයි ඔබ අහන්නේ. එතකොට ඒක පිළිබඳව අපි මේ වෙනකොට පියවර ගණනාවක් තියලා දෙනවා ජාතික ජනබලවේගයේ විදියට. එක පැත්තකින් ජාතික අධ්‍යාපන ආයතනයේ අදාළ අධ්‍යක්ෂකවරිය මේ වෙනකොට අයින් වෙලා තිනවා. ඒ වගේම අධ්‍යාපන ලේකම්තුමා නීතිමය ක්‍රියාමාර්ගවලට බහලා තිනවා. ඒ වගේම විශේෂ කමිටියක් මේ වෙනකොට පත් කරලා මේක අත්තරද්දක්ද එහෙම නැත්නම් හිතාමතාම කරපු එකක්ද එහෙම නැත්නම් පවතින වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක්ද කියන එක පිළිබඳව අපි සලකා බලමින් ඉන්න වෙලාව. ඒ නිසා අපි මේ රටේ සිසු දරුදරියන්ට ඒ වගේම අපේ රටේ පුරවැසියන්ට අපි කියන්නේ අපි මේ රටට අහිත කර මේ රට විනාශ කරන කිසිදු ප්‍රතිසංස්කරණයක් හෝ ප්‍රතිපත්තියක් ගෙන්නේ නැහැ. ඒක අපේ රටේ ජනාධිපතිතුමාගේ භාවිතාව ඇතුළේ ජාතික ජනබලවේගයේ භාවිතාව ඇතුළේ මේ වෙනකොටත් ඔප්පු කරමින් තියෙන එකක්. ඒ නිසා අපි ඊට යන්න තියෙන ගමන අපි දන්නවා බොහොම බැරෑරුම් ගමනක් විවිධ අවලාද මඩ අවලාදත් එක්ක තමයි යන්න වෙන්නේ කියන එක අපි බොහොම පැහැදිලිව අපි තේරුම්ගෙන තියෙන්නේ. ඒ නිසා මොන බාධකාවත් මේ රට ගොඩනගන්න අපට දුන්නු බලය අපි අවභාවිතා නොකර ජනතාවට රටට හතුරුකම් නොකර අපි මේ ගමන අනිවාර්යයෙන්ම යනවා කියන කාරණාව තමයි අපට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධෙමුත් එහෙම තමයි. සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ ඒ කාරණාව තමයි. දැන් හුඟක් අය කරන චෝදනාව තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ ඉඳලා තියෙන්නේ MPP එකේ කියන්නේ අධ්‍යාපන කමිටුව තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඒ බලවත්ෙන් හදපු එකක් කියලා. මෙහෙම නේද දැන් ඔය කතාවත් අර වගේම එන මඩක්නේ. බලවත්ත සම්බන්ධ කරලා අපේ අය විශේෂයෙන්ම විපක්ෂයේ භූමිකාව හරියට ඉටු නොකරන විපක්ෂයට මේ වෙනකොට තියෙන්නේ අපි පිළිබඳව දරුණු විවේචනයක්. ඒ විවේචනේ කුහක සහගත විවේචනයක්. ඒගොල්ලෝගේ පැත්තෙන් එන විවේචනයක් ඔය තියෙන්නේ. මොකද මේකේ අධ්‍යාපන කමිටුවේ ඉන්න අය පිළිබඳව ඒ වගේම මේක පැලවත්ෙන් හදපු එකක්ද නැද්ද කියන එක සම්බන්ධයෙන් මම කියන්නේ අධ්‍යයනය කරලා බලන්න අපිට මේක පැලවත්ෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්නේ නැහැ නේ. මොකද අපේ රටට ප්‍රාමාණික විද්වතුන්ගෙන් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනගලා තියෙන්නේ. ඒකෙත් මෙන්න මෙහෙම අදහස කර අපි ඉන්න ඕන. මේක සදා නිම කළ ආකෘතියක් නෙවෙයි. මේකේ දැන් ඇත්තටම 2026 පටන් ගන්නේ පළවෙනි පන්තියට සහ 6 වෙනි පන්තියට. ඒතොර රටට පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕන. එතකොට ඒක ප්‍රතිසංස්කරණයක් ඒක ඉදිරියට යමින් හොඳ දේවල් උරා ගනිමින් නරක දේවල් එළියට දමමින් මේක ඇත්තටම මේක කම්ප්ලීට් වෙන 2030 වසර විතර වෙනකොට. ඒ නිසා යහපත් අරමුණින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව යහපත් යෝජනා වලින් අපට ඉදිරිපත් කරන්න ජාතික ජනබලවේගයේ විදිහටත් වර්තමාන ආණ්ඩුව විදිහටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහටත් එහි යහපත් රට වෙනුවෙන් කරන ප්‍රතිසංස්කරණ යෝජනා වලට එකඟයි. එහෙම නැත්නම් අර පටු අරමුණින් මේක පැලවත් යෝජනාවක් මේක NPP යෝජනාවක් එහෙම නෙවෙයි. අපටත් අධ්‍යාපනය පිළිබඳ දැක්මක් තියෙනවා. මේ රටේ අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද කියන එක. හැබැයි ඒකට අපි විශ්වාස කරනවා අපි ප්‍රාමාණිකයෝ නෙවෙයි. හැබැයි මේ රටේ අධ්‍යාපන විශේෂඥයෝ විද්‍යාඥයෝ ප්‍රාමාණිකයෝ ඉන්නවා. ඒ අයගෙන් සමන්විත කමිටුවකින් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගොඩනැගුණේ. ඒකේ අඩුපහඩු තියෙන්න පුළුවන් ඒවා නිවැරදි කරගෙන රටට ඔබින වැඩපිළිවෙල යන එක තමයි වඩා යෝග්‍ය. දැන් අපි මේ සිදුවීමත් එක්කම දකිනවා අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගෙන බොහොම මේ දරුණු විදියට මේ යනවා වැඩපිළිවෙලක් සමාජ මාධ්‍යයේ බැනවදිනවා. මේ සම්බන්ධයෙන් මොකද ඔබතුමාගේ